ආයුබෝවන් මම ටිෂාරාරත් නායක සෙනරත් පරණවිතාන ජාතික පාසල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගැටලු සහගත ප්‍රතිදේහ පිළිබඳ අනාවරණ තවදුරටත් ගැටලු සහගත එන්නත් ඉන්දියානු ආයතනයක නිෂ්පාදනය කරන බවට ඒ පිළිබඳව නඩුවේ පළමු සැකකරු සඳහන් කර තිබුණද එය තම සමාගම නිෂ්පාදනය නොකළ බවට අදාළ නම් සඳහන් ඉන්දියානු සමාගම් දක්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ඉකුත් දෙවනිදා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වූ අවස්ථාවේදී වන අතර ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබින් හා රිටොක්සිමැබ් නැමැති ප්‍රතිදේහ එන්නත් ආනයනය කොට රෝගීන්ගේ ජීවිත අවදානමකට පත් කිරීම හා රජයට කෝටි ගණනක පාඩුවක් සිදු කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙලෙස කැඳවනු ලැබීය. එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය සඳහන් කළේ පළමු සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දුගේ පුත්‍රයා වන හේවගේ ගිහාන් මදුසංක යන අය ඔස්පේඩ්ලස් ලයිෆ් ඕෆ් සයන්ස් ප්‍රොඩක්ෂන් නමින් පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ආයතනය මෙම ප්‍රතිදේහ එන්නත් සඳහා අවශ්‍ය කුප්පි ලංකාවට ගෙන ඇති බවයි. එමෙන්ම පළමු සැකකරු වෛද්‍ය සැපයුම් අංශයට ලබා දුන් සැක සහිත ද්‍රාවණය ගෙන්වූ බවට සඳහන් වන මෙම ඉමියුනෝග්ලොබින් සහ රිටොක්සිමැබ් ප්‍රතිදේහ අදාළ ඉන්දියාවේ ආයතනයට මෙම ද්‍රාවණය සාම්පල් කොටස් යවා විමර්ශනය කර ප්‍රකාශ ලබාගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළ අතර එම ප්‍රකාශවල සඳහන් වන කරුණු පරිදි අදාළ ද්‍රාවණය ඔවුන්ගේ නම සඳහන්ව තිබුණද පළමු සැකකරු හා තම ආයතනය අතර කිසිදු ආකාරයක ගිවිසුමක් සඳහා අත්සන් තබා නොමැති බවත් ඉමියුනෝග්ලොබින් සහ රිටොක්සිමැබ් නමින් ව්‍යාජ ලෙස නම් කර ඇති මෙම ද්‍රාවණය තම ආයතනය මගින් නිෂ්පාදනය නොකරන බවත් තවදුරටත් සඳහන් කර තිබිණි. ආයුබෝවන් සුබ දවසක් සුබ දහවලක් අද සංවාදයේ වැඩසටහන තුළින් ඔබට ගෙනෙන්නේ සමාජයේ නිතර කතා බහට ලක් වෙන නිතර කනට ඇහෙන මාතෘකාවක් සම්බන්ධයෙන්. අපි දන්නවා විදේශිකයින් එහෙම නැත්නම් සංචාරකයින් කියන මාතෘකාව කියන පුද්ගලයන් දැන් අපිට නිතරම වගේ අහන්න දකින්න අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය තුළ පුවත්පත්වල නිතරම අපිට දක්නට ලැබෙනවා. ඉතින් අපි මේ සම්බන්ධව අද අපේ සංවාදයේ වැඩසටහන තුළින් කතා බහට ලක් කරන්න ඕන කියලා අපිට හිතුණා. ඉතින් මේ සම්බන්ධව පුළුල්ව කතා බහට ලක් කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා විදේශ කටයුතු හා විදේශ රැකියාව සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අමාත්‍යතුමනි ආයුබෝවන් ඔබතුමාට. අපි දන්නවා විදේශ කටයුතු එහෙම නැත්නම් සංචාරකයන් කිව්වහම අපේ ජාතියමත් නෙවෙයි අපේ ජාතිය නෙවෙයිනේ කොහොමත්ම. ඉතින් අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා ඔවුන්ත් එක්ක ගනුදෙනු කරනකොට. විවිධ භාෂාවන්, විවිධ ශාස්ත්‍රයන්, විවිධ පුද්ගලයන් හා ගැටෙද්දී අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා මේ සංචාරක කර්මාන්තය කියන එක මෙහෙවද්දී. ඉතින් මේකෙදි අපිට පේන තරම් ලේසි කාර්යයක් නෙවෙයි මේ සංචාරක කර්මාන්තය කියන්නේ. මොකද රට තුළට විදේශ ආයෝජන ගලා එන්න, විදේශ මුදල් ගලා එන්න මේ සංචාරක කර්මාන්තය කියන එක බොහෝ සෙයින් දායක වෙනවා. ඉතින් මේක නිසි අයුරින් ක්‍රියාත්මක වෙද්දී අපි දන්නවා විවිධ බාධක, විවිධ ගැටලු මතුවෙනවා. ඉතින් ඒක අභියෝගයන් විදිහට ඔබතුමන්ලාට මුහුණ දීමට සිද්ධ වෙනවා. අපි පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් කතා කරොත් කොහොමද? ඔව් මතිතුමනි. අපි දන්නවා මේ තත්ත්වය ගත්තාම දැන් වෙද්දී මේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. කලින් තිබුණේ අපේ රටට විදේශකයන් ගෙන්ව ගන්න තත්ත්වයක්. බලෙන් ගෙන්ව ගන්නවා වගේ තත්ත්වයක්. ඉතින් දැන් වෙද්දී ඒක නැහැ. විදේශ පුරවරයක්, විදේශ සංචාරක පුරවරයක් බවට පත් වෙලා තියෙනවා අපේ ලංකාව. ඉතින් මේත් එක්ක අපි දන්නවා විවිධ අදහස්, විවිධ යෝජනා, විවිධ සිතුවිලි, විවිධ සංවිධාන හට විවිධ පුද්ගලයන් හට තියෙනවා.
ඒ වගේම තමයි මේ අදහස් හා යෝජනා ක්‍රියාත්මක වෙද්දිත් අපිට නිසි සැලසුමක් තියෙන්න ඕනේ. මොකද අපිට හිතුමනාපට ඔබතුමන්ලාට හිතුමනාපට මේ දේවල් කටයුතු කරන්න බෑ. ඉතින් ඒ සම්බන්ධව ගත්තහම විවිධ ගැටලු විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ සමග අපි දැන් කතා කරා. ඉතින් ඒ වගේ අපි දන්නවා තව අදහස් ඔබතුමන්ලාට ඇති. මොකද ඒව ක්‍රියාත්මක කරන්නත් ඕනි. ඒව ක්‍රියාත්මක කරන්න ඕනි නිසාම විවිධ ක්‍රියාමාර්ග විවිධ සැලසුම් සිදු කරමින් යනවා. ඉතින් මේ නව යෝජනා පිළිබඳව ඔබතුමන්ලාට මොන වගේ අදහස් ගැනද තියෙන්නේ කියලා අපි චුට්ටක් කතා කරමු. ඔව්. සංචාරක කර්මාන්තය ලේසි නෑ නේද? ඔව් සංචාරක කර්මාන්තය කිව්වම විදේශකයන්ත් එක්ක තමයි අපිට නිතරම ගනුදෙනු කරන්න වෙන්නේ. විවිධ භාෂාවන්, විවිධ ක්ෂේත්‍රයන්, මම කලින් කිව්වා වගේ විවිධ සංස්කෘතීන් හා බැඳුණු කර්මාන්තයක් තමයි මේ සංචාරක කර්මාන්තය කියලා කියන්නේ. ඉතින් මේ සම්බන්ධව තවදුරටත් කතා කරන්න අපි බලාපොරොත්තු වෙමින් දැන් අවසන් කරමු. ආයුබෝවන්. මහනුවර ශ්‍රී දත්තා මාලිගාවේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසානය සනිටුහන් කරමින් චාරිත්‍රානුකූලව සාම්ප්‍රදානුකූලව සිදු කෙරෙන දිය කැපීමේ මංගල්‍ය ගැටඹේ මහවැලිගම් තොටේදී අලුයම 6:45ට යෙදී තිබෙන සුබ නැකතින් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කරන ආකාරයයි ඔබට මේ දක්නට ලැබෙන්නේ. ඉතින් දිය කැපීමේ චාරිත්‍රය මෙය සබාදහමත් එක්ක සිද්ධ වෙන බොහොම අපූර්ව ගනුදෙනුවක් කියලා අපි කිව්වොත් හරි. ඉතින් මේ දිය කැපීමේ චාරිත්‍රය කියලා කියන්නේ මොකක්ද කියන එක මේහා බැඳුණු මේ වටා ගෙතුණු කතාව මොකක්ද කියන එක ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ දිය කැපීම කියන එක අපි සාම්ප්‍රදානුකූලව චාරිත්‍රානුකූලව සිදු කරන්නේ මොකක් පදනම් කරගෙනද? අපි දන්නවා අතීතයේ ඉන්න මිනිස්සු අතීතයේ හිටපු මිනිස්සු සබාදහමත් එක්ක බොහොම ගැඹුරු ලැබියාවක් සම්බන්ධයක් තිබුණු මිනිසුන් කොටසක්. ඔවුන්ට සබාදහමත් එක්ක විවිධ ඇදහිීම් විශ්වාසයන් සහ විවිධ දේවත්වයන් සැලකීම් වැනි විවිධ කටයුතු සබාදහම මූලික කරගෙන සිදු කර තිබෙනවා. ඉතින් මේ වගේ මේක කෙමෙන් විශ්වාසයක් නිමිත්තක් ඇදහිල්ලක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් සෑම කටයුත්තකටම මේ සබාදහම මූලික කරගෙන තියෙනකොට මේ දිය කැපීමේ චාරිත්‍රය දළදා පෙරහැරට මූලික වෙන්නේ කොහොමද කියන එක ගැන හොයලා බලනකොට අපිට වැස්ස එහෙම නැත්නම් ජලය කියන සංකල්පය මූලික කරගනිමින් වැහි වලාක දෙවියන්ට ගරු කිරීමක් එහෙම නැත්නම් පුද පූජා පැවැත්වීමක් සිදු කිරීම අරමුණු කරගනිමින් තමයි අපි මේ දිය කැපීමේ චාරිත්‍රය සිද්ධ කරන්නේ. ඉතින් ඔබට පේනවා ඇති දැන් අපේ නැකත උදා වීමට පෝරා කිහිපයක් තව ඉතුරු වී තිබෙනවා. ඉතින් ඒ හා සම්බන්ධ වෙච්ච මේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කරන සුබ මොහොතේ